හායි මගේ යාළුවෝ හැමෝටම මෙදා පාර මම තනියම නම් ගමේ ගියේ නෑ. ඔන්න මං එයත් එක්ක තමයි ගමේ ගියේ. ඔයාලා කැමතියිනේ මං ගමේ ගිහලා මොනවද කරන්න කියලා බලන්න. එහෙනම් දිගටම මගේ ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්න. උදේම නැගිට්ට ගමන් මං කරන්න ආසම වැඩේ තමයි මේ මං කරන්නේ. හැමදාම මම ගමේ ගියොත් උදේ නැගිට්ට ගමන් කරන්නේ මෙන්න මේ වැඩේ තමයි. එළියට බෑලා එළියේ තියෙන සුන්දරත්වය බලනවා. හැම තැනම ඇවිදිනවා. මිතුඩ වටේ, වත්ත වටේ හැම තැනම ඇවිදිනවා මම. මට එහෙම කරනකොට මගේ මනසට හරිම සැහැල්ලුවක් තමයි දැනෙන්නේ. අපේ මේ වත්තේ මායිමේ ලස්සන දොළ පාරක් ගලාගෙන යනවා. මං ඔයාලට පෙන්නන්නම්කෝ එක. මෙන්න මේ සයිඩ් එකෙන් තමයි ඒ දොළ පාර ගලාගෙන යන්නේ. ඔන්න ඔයාලට ඒ වතුර සද්දෙත් අහන්න පුළුවන්. ටික වෙලාවක් කොහොම මිදුලේ කැරකි ඉඳලා මම ගියා දොළ පාර පැත්තට. හරිම ලස්සනට මේ උල්පත් වලින් එන වතුර හරිම ලස්සනට පහළට ගලාගෙන යනවා. බලාගෙන ඉන්න ආසයි. භාවනාවක් වගේ නිකන්. අපේ ගෙදර සෝසමල තමයි ඉතින්. උදේ නැගිටලා මිදුල වටේ යත්‍රාවුමක් ගහනවා. ඔන්න උදේම මට කෑමකුත් හම්බුණා. හැලව මොන හැලපද? අපේ නැන්ද තමයි හදලා තියෙන්නේ. මම හිතන්නේ මේ හැලප හල් හැලප. මං හිතන විදිහට හල් හැල්ප වෙන්න ඕනි. මට හරියට මතක නැහැ. හරිම රසයි. තල්.
ඔන්න ඉතින් අපි මේ 11ට විතර මමයි එයයි අපේ ගමේ තියෙන කෝවිලට ගියා. බලන්නකෝ view එක මාරම ලස්සනයි. ඇත්තටම අපේ පැත්ත මාරම ලස්සනයි. දකින තැන කොළ පාට විතරයි පේන්නේ. ගස්, කොළන්, නිල් පාට අහස. හිතට මාර සැහැල්ලුවක් තමයි ගමේ ආවම දැනෙන්නේ. ඉතින් මං හරි මාසයි ගෙදර එන්න. ඉතින් මමයි එයයි කෝවිලට ගියා. මං ගොඩාක් ආසාවෙන් හිටියේ ගමේ කෝවිලට යන්න. මං අවුරුදු 11කින් විතර වගේ තමයි මේ කෝවිලට ආවේ. කෝවිල ඇතුළට ගියාට පස්සේ ඒ කාලේ තිබ්බට වඩා දැන් කෝවිල මාර විදියට ලස්සනට අලුත් වැඩියා කරලා තිබ්බා. හරිම ලස්සනයි. ඇතුළට ගියාම හිත මාර විදියට නිවෙනවා. මං ලොකුවට දෙවිවරු ගැන විස්තර කරන්න නම් දන්නේ නැහැ. හැබැයි කෝවිල ඇතුළට ගියාම හිතට මාර සැහැල්ලුවක් දැනුණා. කෝවිල ඇතුලේ හැම තැනම ඇවිත්තා. වටපිටාව බැලුවා. හරිම ලස්සනයි. හරිම සැහැල්ලුවකින් තමයි එළියට ආවේ. పెంచావే గుమ్మంలోకి హోలీ తెచ్చావే నువ్వు పక్కనుంటే ఇంతేనేమోనే నాకొక్కో గంట ఒక్కో జన్మే మళ్ళీ పుట్టి చేస్తున్నాను. ఇంకేం కావాలే చాలే ఇది చాలే నీకై నువ్వే వచ్చి వాళ్ళవే ఇకపై తిరనాళ్ళే ගමේ ආපු වෙලාවේ ඔන්න ආච්චි අම්මයි සීයේත් බලන්න අපි දෙන්න ආවා. ආච්චි අම්මා නිතරම ඉතින් ගමේ ආවම අපේ ගෙදර එනවා. මට ඉතින් ආච්චි අම්මලා ගෙදර යවෙනවා අඩුයි. ඔන්න ඉතින් අපි දෙන්නම මෙදා පාර ආපු එකේ ආච්චි අම්මයි සීයෝ බලන්න ආච්චි අම්මලා ගෙදරම ගියා. අපේ ආච්චි අම්මා හරි පිළිවෙලට පිරිසුදු වැඩ කරන එක්කෙනෙක්. එයා හරිම ලස්සනට වත්ත ගෙදර තියාගෙන ඉන්නවා. ඉතින් අපේ ආච්චි අම්මට අපි හරි ආදරේ. සියයටත් එහෙම තමයි ඉතින්. අපේ සීයාට ඉතින් එයාගේ දූවරු ආවහම පුතාලා ආවහම දූවරුන්ගේ ළමයි පුතාලාගේ ළමයි ආවම අපේ සීයාට හරිම සතුටුයි. ඉතින් සීයාට පුළුවන් තරම් විදිහට අපිට සංග්‍රහ කරනවා, කතා කරනවා, ඉස්සර වෙච්ච දේවල් කියනවා. අපේ සීයා හරි පිට් එකේ ඉන්න වයසයි කියලා හිතන්නේවත් නැති විදිහට පිට් එකේ ඉන්න බලන කෙනෙක් තමයි. මෙතන මොනවද සීයා කියන්නේ නම් කියලා මට මතක නැහැ ඉතින්.
මොනවා හරිම අපේ සීයා ඉතින් කියවනවා අපිත් එක්ක. හරිම ආසයි ඉතින් අපිට ආගෙන ඉන්නත්. හිනත් යනවා. අනේ මේ දෙන්න මොනවද කරන්නේ? වැඩි ගන්නේ නැහැ. වැඩි ගන්නේ නැහැ. අවුරුදු ගානක මම බිලක් නැහැ නැත් එක මම බැඳලා පස්සේ බැඳලා යනවා. මේ දුන්න එකම දවස් කොහොමද? ඒ කියන්නේ? ඔන්න ඉතින් ආච්චම්මලා ගෙදර ගිහිල්ලා ආවට පස්සේ 2ට විතර මං හිතන්නේ අපේ හස්බන්ඩ් කිව්වා නාන්න යමු කියලා. ඔන්න ඉතින් මං ලෑස්ති වෙලා නැගලා ඉන්නවා වීල් එකට. මං බලාගෙන ඉන්නේ අපේ නංගි අපේ සෝසමාලව නිදි කරවලා අපේ අම්මට දීලා එනකම්. මොකද අපේ නංගිටත් අපිත් එක්ක නාන්න යන්න ඕනි කියලා කිව්වා. එයාටත් ගෙදරට වෙලා ඉඳලා කම්මැලි. පව් ඉතින් දැන් එයා අම්මි කෙනෙක්නේ. ඔන්න ඉතින් එයා අපේ සෝසමාලව නිදි කරලා එනකම් මං ඉතින් බලාගෙන ඉන්නවා. නපුරු මූණ දානවා අනිවාර්යෙන්. ඔන්න ඉතින් මෙතනිනුත් අපි නාන්න යන්න අපේ අයියාගේ දුවල දෙන්නම අපි අරගත්තා. ඔය එන්නේ පොඩි කෙනා. අනිත් එක්කෙනා දෝනි යන වීඩියෝස් වලට එන්න කැමතිම නෑ. අරගෙන ෆොටෝ එකක් ගන්නවත් එන්න කැමති නැති කෙනෙක් තමයි. මල්ලි පාර කියන්නේ. Oh, halo. අපි දැන් යන්නේ ලැම්බට් ඇල්ල බලන්න. ලැම්බට් ඇල්ලද? වලවල. ලැම්බට් ඇල්ල. ඉන්න පොඩ. ඔන්න අපි දැන් නාන තැනට ඇවිල්ලා ඉන්නේ.
මෙතනට කියන්නේ ලැම්බට් විල කියලාලු. ඇයිද දන්නේ ලැම්බට් විල කියලා කියන්නේ? මම දන්නේ ඒකට එහෙම කියන්නේ ඇයිද කියලා. අපේ ගමේ තිබ්බත් මමත් ඇවිල්ලා තියෙන්නේ ෆස්ට් ටයිම් මෙතනට. ගියාට පස්සේ තමයි කිව්වේ මගේ හස්බන්ඩ් නම් මෙතනට කලින් ඇවිල්ලා තියෙනවා කියලා අපේ මල්ලිලත් එක්ක. ඉතින් මගේ ෆස්ට් ටයිම්. හරිම ලස්සනයි. වතුර මාර පිරිසුදුයි. වතුරේ පතුල පේනවා. ඒ තරමටම පිරිසුදුයි. වටපිටාවත් මාරම ලස්සනයි. ගස් වලින් වට වෙලා, පරගස් වලින් වට වෙලා, පරමල් වරාමල් හරිම ලස්සන view එකක් තමයි, location එකක් තමයි එතන තිබ්බේ. වතුරත් සීතලයි. ඒ වුණාට මේ ප්‍රශ්න දවසින්ද හොඳට නාගත්ත අපි කට්ටියත් එක්ක. ගොඩාක් වෙලා අපි මේ ලැම්බට් විලේ බැහැලා හිටියා. මෙදා පාර මගේ ලොග් එකට මට සෑහෙන්න සපෝට් එකක් දුන්න මගේ නංගි. ඔක්කොම වීඩියෝස් ගත්තේ එයා තමයි, ගොඩක් වීඩියෝස්. ඉතින් ඔන්න මං හිතන්නේ මේ එයාගේ යාළුවෙක් වෙන්න ඇති. එයා වතුරේ බැහැලා කොහොම හරි මෙතනත් වීඩියෝ අරන් තිබ්බා. අපේ නංගි මට මෙදා පාර පුල් සප් එකක් දුන්නා ලොග් එකක් හදන්න ඕනි නිසා වීඩියෝ එයා කරනවා කියලා. thank you. මේ ගල් දෙකක් මැද්දෙන් තමයි මේ වතුර පාරේ එන්නේ. උඩා ඉඳන් තමයි එන්නේ. මං කොතන ඉඳන් එන්නේ කියලා දන්නේ. ගොඩාක් උඩා ඉඳන් තමයි වතුර එන්නේ. අපේ ගමේ ගොඩාක් මේ වගේ නාන්න පුළුවන් ලස්සන තැන් තියෙනවා. ඉස්සරහට මං ඔයාලව තව තැන් වලට එක් කරගෙන යනවා ගමේ ආවට පස්සේ. ඉතින් ඔන්න මමත් දැන් වතුරට පැස්සා. සාමාන්‍යයෙන් මට මගේ ඉනටත් වඩා උසට වතුර තිබ්බා. දැන් නම් මම මේ ගලක් උඩ නැගලා ඉන්නේ. සාමාන්‍ය පපුව මට්ටමට එන්න වගේ මෙතන වතුර තිබ්බා. ගෝල් වතුර සීතලයි. ආසයිති. මේ වීඩියෝ ක්ලිප් එකත් මම මේ මගේ ලොග් එකට එකතු කරනවා. අපේ නංගි අරන් තියෙන්නේ. අනිවාර්යෙන් දැන් මේ වීඩියෝ එක දැක්ක ගමන් එයා මට කෝල් කරලා බනිනවා. ඇයි අක්කෝ මගේ වීඩියෝ එක එකතු කරේ කියලා. මෙන්න මෙයා නම් සීතලේ ගැහෙනවා. මෙතන ලස්සන ෆොටෝස් වගේක් අපේ නංගි අපිට අරන් දුන්නා. වීඩියෝස් උත් අරන් දුන්නා. මාරම ලස්සනයි ඒවා. දැකලා නැති කට්ටියට මම මේ කියන්නේ මේක වරාමලක්. ඔන්න ඉතින් වරාමල දැකලා නැති කට්ටියට පුළුවන් බලා ගන්න. මේක සුළඟේ පාවෙලා එන්නේ. ඔව් මේක වරාමලක්.
පයින්නකොට බලන්න. රුචිර. ඔන්න ඔහොම ඉතින් අපි අපේ දවස ඉවර කරා. හොඳට නාගත්තා කට්ටියත් එක්ක. ඊට පස්සේ අපි ගෙදර ගියා. මම මේ ලොග් එක මෙතනින් ඉවර කරනවා. තව පොඩි කෑල්ලක් මේ ලොග් එක ඉස්සරහට දානවා. ඒක වෙන්නේ පහුවෙනිදා දවසේ. අපි සෝසමලට මාස 2 ලැබුවා. දෙවෙන්දට මාර්තු 2 වෙනිදාට. ඉතින් එයා ඉක්මනට ලොකු වෙනවා. මම බලාගෙන ඉන්නවා එයාගේ ලොග්ස්. ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඉස්සරහට. ගොඩක් ඒවා මම එකතු කරගෙන ඉන්නවා. මම ඉක්මනටම එයාව ඔයාලට පෙන්නනවා මගේ ලොග් එකකින්. එහෙනම් මම මේ ලොග් එක මෙතනින් නවත්තනවා. තවත් දවසක තවත් ලස්සන ලොග් එකකින් මං ආය එන්නම්. එහෙනම් හැමෝටම ස්තුතියි මාත් එක්ක එකතු වෙලා ඉන්නවට. මගේ මේ ලොග් එක හොඳද කියලා මට කමෙන්ට් එකක් දාන්න. ගිහින් එන්නම්. നാനുന്നഴകിനിലേ